ඔන්න එහෙනම් අදත් KDJ Diaries එකෙන් අපි අලුත් වීඩියෝ එකක් කරන් ආවා. බැලුම්. අද බැලුම් කේස් එකක් තියෙන. එතන අතේ තියෙන බැලුම් කේස් එක. මෙතන තියෙනවා වතුර පුළු පුරවපු බේසම. මේකේ වෙන්නේ එක්කෙනෙක්ට බැලුම් 3ක් හම්බ වෙනවා. අඩුම වෙලාවක් අඩුම අපි ටයිම් එක බලන ෆෝන් එකේ අඩුම ටයිම් එකක් ඇතුළත පොඩ කරලා වෙන්නකො. මෙහෙම අරගෙන පුපුරන්නේ නැහැ. එහෙම කරලා අත් දෙක භාවිතා නොකර බැලුම් පුපුරන්න. අත් දෙක මෙහෙම තියාගත්ත හැකි. එහෙම. මේකම අල්ලන්න පුළුවන් බැලුම් අල්ලන්න බෑ. එහෙම තිබ්බා. එහෙම කාටෙන් කොහරි පුපුරන්න ඕනේ බැලුම් 3ක්. අඩුම ටයිම් එකකින් පුපුරන එක්කෙනා තමයි දිනන්නේ. එතකොට පරදින අවසාන එක්කෙනා වැඩිම ටයිම් එකක් යන එක්කෙනාට වෙනවා. මේක ඉතුරු වෙනවා බාස්කට් එක නා. ආයි මේම දුන්නාලා. යාළුවා එල්ලීමක් කරනවා අපිට පුළුවන් අඳුන් ටික ඉවත් කරලා නාවන්න. දින එක රුපියල් 5000ක් දෙනවා පරදින එක්කෙනා අවසානය. ඒක නා වතුර බේසමක් ජයග්‍රහණය කරනවා. එහෙනම් තරගේ පටන් ගමු අපි බාලයාගෙන පටන් ගමු. එහෙනම් let's go. ඕන් එහෙනම් පටන් ගන්නවා 1යි 2යි 3යි. ආයිනකට ඉර කරගන්නේ. ආයිනකට හැමීට කලබල වෙන්න බා. කලබල වෙන්න බා. තප්පර 30ක් ගියා. අरे තප්පර 41යි. මේක වතුර පුරා මේක වතුර පුරා. වතුර නීලා ඒකට. පෙඩිය වතුර ටිකක් දාන්න. තප්පර 41ක් ගියා බලන්න. මගේ ඊළා ආසානය. ඕන් එන ඊළාට ආසාන පටන් ගන්න යන්නේ. ඔව් හරිද? හරි. 1යි 2යි 3යි. යපම් බැලුවා. ආඩේ බෝ මියෝනා. අරේ තව ටිකක් වතුරට ගන්න. වතුරට ගන්න යකෝ. වතුරට ගන්න යතා. ඉවරද? පුලන් ගියා. තප්පර 24ක් ගියා මුඩ. ආපාට දරුවෝ පිම්බිලා වැඩි. උඹනේ ඔය කහ පාට වෙලම තමයි මලක් කෑවනේ. ඕන් එන ඊළාට පටන් ගන්න දෙන්නේ කාඩ් පෙඩිස්. හරි රෙඩිද? හරි. ඕන් එන පටන් ගත්තා. 1යි 2යි 3යි. දිමා. රෙඩියා මේ. ඔයනෝනා. ඉරයා. උට ලේදි බැලුම් තුනක් ගම්මුනේ. ඒ මොකටද කියන්නේ? තප්පර 9න් පිපුරුවමු. පෙඩි තප්පර 9යි. එහෙනම් මම ඔන්න අවසානය මම කියන්නේ. පොඩි හතර බාල්දිය. 1යි 2යි 3යි කියලා කරපන් ඈ. 1යි 2යි 3යි. හරි. එයා අනික. අර කම ඊට කරා. හරි උදිනු. අද උදිනවා. නෑ බණ්ඩා. නෑ මම දිනවා. තප්පර 10ක් ගියා. තප්පර 10ක් ගියා. තප්පර 10ක් දිගම මං කියව මං දිනවා කියලා. කීයද ඔය තප්පර? මූ පළවෙනි දෙක තප්පර 4ෙන් ගෙවුවා බා. පළවෙනි දෙක කියලා දරවල. මම පළවෙනි දෙක තප්පර 4ෙන් ගෙව මං ඉවරයි කියන්නේ මොකක්ද? අවදාන උඩ වෙලා ගියා. ජයග්‍රාහකයයි ජයග්‍රාහකයා අපි දෝරගත්තා. නේ බං අරුවේ වහන්නාවන්. පොඩ. ඕන් එහෙනම් තරගේ ඉවරයි. උඹ කීයද? ඔව් ඉස්සල්ලාම මූ තප්පර 41යි. උඹ 4යි 9යි. මූ 9යි මං 11යි. ඒ යනවා ජයග්‍රහණය කරන්නේ රුපියල් 5000 ප්‍රසන්න මහතා කියලා. හරි සතුටුයි. හරි දැන් අපේ අනිත් ජයග්‍රහණය අපිට හම්බ වුණා. තමයි. ඔව්. ඔය. පිටිය ගල්ලා ගනි. ඒ ෆෝන් එක ඉවරයි කිව්වා. ෆෝන් එකේ උනා. හරි ගේම් එක කරා අපි ගිහලා එන්නම් තාත් මේ ගේම් එක එන්න. ටටා බයි.